යාළුවනේ ඉනෝ කක්කා හම්බන්තොට ඉස්පිරිතාලේ ගිහිල්ලා ආවා. ඉනෝ කක්කගේ දත් නරක් වෙලා නෙමෙයි යාළුවනේ තියෙන්නේ. ඉස්කෝලේ යන කාලේ ඉඳලා මිස් කිව්වා රැටත් දත් මදින්න කියලා. ඒ කාලේ ඉඳලම පයන බලලා දෙයාල පරය. ඒ කාලේ ඉඳලම ඉනෝ කක්කා රැටත් දත් මදිනවා. දැන් යාළුවනේ ඉනෝ කක්කගේ දත් මැදලා වැඩි වෙලා තියෙන්නේ. ගෙවිලා. දැක්කනේ අන්න කොබා දැක්කනේ අන්න මෙතන දැක්කනේ මෙතන පිරෙව්වා චුට්ටක් උඩ පිරෙව්වා දැක්කනේ ඉතින් යාළුවනේ හොඳ දත් බුරුසුවක් ගෙනාමෙන් 290යි දත් බුරුසුව හොඳ සියුම් දත් බුරුසුවකින් දත් මදින්න ඕන තේරුණාද මේක දාලා පැයක් ගියාම කට හොදන්නේ කිව්වේ කන්නත් කිව්වේ පැයක් ගියාම තේරුණාද? ඔන්න ඉනෝ කක්ක පෙතිපාන් ගෙනාවා. දැක්කනේ? තාත්තගේ සල්ලි වලින් ගෙනාවේ. මගේ සල්ලි ඉවරයිනේ. ඉතින් යාළුවනේ. දැන් බුද්ධ පූජා කරන්න වෙලාව තියෙනවා. උදේ බුදුහාමුදුරන්ට බිස්කට් පූජා කළානේ ගියේ. ඔන්න යාළුවනේ ඉනෝ කක්කගේ දත් ලෙඩක් නැහැ. අවුරුදු 40 වුණාට දැනට. හරිය දත් මැදලා වැඩි වෙලා තමයි උනේ. අනුර ජනාධිපති මිට්ටෝ ඉනෝ කක්කව DID හොයනවලු මේ ස්කිනර් ඇඳුම් ඇඳලා ටික්ටොක් දාවයි කියලා. අනුර මිට්ටෝ මට අසසුම අරන් දියන්කෝ මං තනියෙන් ඉන්නේ. අම්මා තාත්තා නැති කාලෙක මට කවුරුවක් නැහැ සලකන්න. මං බෑන්ඩෙත් නැහැ. තේරුණයි? මං මගුල් කැමතිත් නැහැ. මට ලෙඩක්